Hi guys, welcome back to the my new video. අද මම මේ වීඩියෝ එක ගන්නේ මගේ වින්කුඩේ channel එකෙන් ගොඩක් කට්ටිය ඇහුවා live stream එකක් කරන්න අඩු මුදලට හදාගන්න පුළුවන් PC setup එක මොකක්ද කියලා. මට මේ වීඩියෝ එක කරන්න නිකන් අර මම අවශ්‍ය spec ඒවා ටික නිකන් combine කරලා නෙවෙයි මම මේක කියන්නේ. මගේ gaming channel එකේ එකතු වෙලා හිටපු කට්ටිය දන්නවා මම PC එකට කලින් ගැහුවේ i5 4th gen PC එකෙන් කියලා. ලැක් මෙකුව සෙට් එක ලයි එක වීරියා ස්ටෑන්ඩඩ් බාලා අපි බලමු අපේ PC ස්පෙක් හදාගන්න අපිට PC වැඩාගන්න අපි ඇඩ් කරන ස්පෙක් මොනාද අපිට වටිනම දේ තමයි අපේ බජට් එක 50k බජට් එක දාන්නේ 50000 තමයි අපේ මැෂින් එකට. අපිට 50000කට මැෂින් එකක් හදාගන්න පුළුවන් වෙයිද? මේ මැෂින් එකෙන් අපිට ලයි එකක් දාගන්න පුළුවන් වෙයිද කියලා. හරි guys, අපි බලමු. මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ win today channel එක මගේ tech channel එක. අනිත් එක තමයි මගේ gaming channel එක. මේක 11k ඉන්නවා subscribe. මේකෙත් 1.15k තියෙනවා අපිට subscribe. අපි යමු වෙන කෙලින්ම වීඩියෝ එකට. අපි මුලින්ම බලමු අපේ මුල්ම spec එක මොකක්ද කියලා. මම මුලින්ම spec එක විදිහට අරගත්තේ මගේ තියෙන CPU එකමයි i5 4th gen එකක් ගිගාහර්ට් 3.3ක් තියෙනවා. ඒකේ ප්‍රයිස් එක වෙන්නේ 5700ක් පමණයි. ගන්න පුළුවන් ඩීටේල්ස් ඔක්කොම ඔක්කොල්ලන්ට මෙතන තියෙනවා. කෙලින්ම ආයෙ වෙන මෙතන තියෙනවා CPU එකේ දෙන්න ගන්න පුළුවන් ඩෙලිවරි කරගන්න පුළුවන් 5700ක් විතරයි තියෙන්නේ. 3 month warranty එකක් තියෙනවා. ඒ තමයි CPU එක. අපි ඊළඟට බලමු. ඊළඟට CPU එක හයි කරන්න අපිට motherboard එකක් ඕනේ. motherboard එක තමයි මේ තියෙන්නේ. motherboard එක මම ළඟ තියෙන්නේ H81 motherboard එකක්. H81 motherboard එකක් Asus brand එකකින්. බලමු මේකේ price එක කීයද කියලා. ඒ price එක තියෙනවා 6000යි. ඔයගොල්ලන්ට motherboard එක buy කරන්න ඕනේ තැන price එක buy කරන්න ඕනේ contact numbers දෙකක් තියෙනවා. ගාල්ලේ තමයි මේක තියෙන්නේ. මේක තියෙන තැන අපි බලමු. මේක තියෙන්නේ කඩුවෙල තියෙන්නේ motherboard එක තියෙන්නේ ගාල්ලේ. අපි බලමු ඊට පස්සේ එහෙනම් අපිට ඊළඟට ඕනේ වෙන්නේ RAM. මගේ තියෙන්නේ RAM තියෙන්නේ DDR3 4M දෙකක්. ඒ වුණාට අපිට තව අප්ග්‍රේඩ් එකට යන්න පුළුවන් DDR3 8GB RAM දෙකක් දාලා 16GB යන්න පුළුවන් අපිට. එතකොට ඉතින්ට 4000ක් යනවා අපිට RAM වලට. අපි බලමු ඒකේ contact number නම් මෙයා දාලා නැහැ. අපිට යාගේ chat එකෙන් ගිහලා යාව contact කරගෙන තමයි ගන්න වෙන්නේ. මේක කොළඹ වල තියෙනවා කියලා තමයි යා ඇඩ් කරලා තින්නේ. ඒකෝල RAM වලට අපිට ගියා 4000ක්. අපි බලමු ඊළඟට මොකද්ද අපි ඇඩ් කරන් දෙන්නේ කියලා. ඊළඟට මම දාන් තින්නේ SSD එක. SSD 256 එකක් ගහත කිරීම. ඕගොල්ලෝ 256 එකක් ගහන්න බැරි නම් 128 එකක් ගාලා 500ක hard disk එකට යන්න පුළුවන්. ඒ උනාට 256 SSD එකට ගිහිල්ලා පුළුවන් නම් ආයෙ තව hard disk දාගත්තොත් හොඳයි. අපි මෙතන 256 SSD එක අපිට ගොඩක් වටිනවා. ඒක වෙලා තියෙනවා 8500ක් වගේ මුදලක්. අපි බලමු මේකේ contact details තියෙනව නේද? ඒකට delivery charge එක 400ක් දැම්මලු. මට පෙන්නේ කටුනායක තමයි මේකේ. මේ තියෙන කටුනායක තමයි මේ location දාලා තින්නේ. ඒකෙත් contact number නැහැ. අපිට යාගෙන් contact කරගන්න වෙන්නේ මෙන්න මෙතනින් ගොහින් තමයි. හරි අපි බලමු ඊට පස්සේ අපි නතර මොකක්ද ඇඩ් කරන් දෙන්නේ. ඊට පස්සේ මගේ තියෙන graphic card එක තමයි මේකෙත් GTX 960. මම ගත්තේ 19500යි. ඒවට මේගොල්ලෝගේ 17ට තියෙනවා. සුපිරි මේවා ගහන්න පුළුවන්. පරණම නේ මම GT5 ට live දෙන්නා. Free Fire GTA 5 ඔක්කොම ගේම් live දෙන්නේ මගේ මේ GTX 960 2GB card එක 4GB නේ 2GB card එක. මේකේ location එක ජයද මෙයාව අපිට contact කරගෙන තමයි යාගෙන් details ටික ගන්න වෙන්නේ. okay මේකට 10500යි. මේක වෙලා තියෙනවා 10000ක්. okay අපි බලමු ඊළඟට අපිට අවශ්‍යම දෙයක් තමයි power supply එක. power supply එක අපි වටින මේක තමයි 550 watt අරන් දින්නේ. watt 550ක්. සාමාන්‍යයෙන් ඒක 3500ත් අතර මුදල අපිට හොයාගන්න පුළුවන්. 550 watt available delivery available bank deposit තියෙනවලු. price එක negotiate කරගන්න පුළුවන්ලු. කළුතර තමයි තියෙන්නේ Horner
දකුණු හෝරණයලු තියෙන එක අපිට අව කන්ටැක් කරගන්න තමයි අපිට ඕඩර් එක ප්ලේස් කරන්නන්නේ අපි ඒකට 2400 අපි ඒකට 3000 කියලා ප්‍රයිස් එක ඇඩ් කරගමු අපි බලමු ඊළඟට ඔක්කොම අටවන්න අපිට ඕනේ කෙලින්ම කේසින් එකක් සුපිරි කේසින් එකකට තමයි මම මේ අවස්ථාවේදී ගියේ කේසින් එක තියෙනවා මේගොල්ලෝ 5500යි කියලා දාලා RGB කූලින් එක්කම 6500යිට කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා ගම්පහ තියෙන එක ලිට්ටමුව මේකත් අපිට ආව කන්ටැක්ට් කරගෙන තමයි ගන්න වෙන්නේ අපි බලමු ප්‍රයිස් එක එතකොට කීයද කියලා 5500 දාගෙන අපිට දැන් ප්‍රයිස් එක ගිහිල්ලා දෙනවා 49700 49700ක් යනකොට අපිට මේ PC setup එක බිල්ඩ් කරගන්න පුළුවන් ඕගොල්ලෝ හිතන ඇති මට ලයිව් මේ PC setup එකෙන් ලයිව් දාගන්න පුළුවන් වෙයිද බැරිද කියලා අපි බලමු මේ PC setup එකකින් ලයිව් දාන්න පුළුවන්ද බැරිද කියලා අපි බලමු නම් මම ලයිව් දාන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පේනදී මම දැන් මේ DDR 8GB RAM එකෙන් 4 stick RAM දෙකක් තියෙන්නේ i5 4 Gen එකක් තියෙන්නේ graphic card එක 962GB එකක් storage එක කෙලින්ම 1TB තියෙන 1TB කියන්නේ SSD 128 එකක් අනිත් එක තමයි 500 graphic card එකක් තියෙනවා මගේ CD-ROM එක නැහැ ඔගොල්ලන්ට වෙනවා i5 අරක 3.3 මේක වුණාට 3.2 මේකට වඩා මෙතනත් ගත්ත අපි CPU එක තවත් හොඳ CPU එකක් Windows 10 graphic card overload.com පේනවා ඕගොල්ලෝට live දැන් ඉන්න බෑ කියලා සැකයි නම් මගේ පරණ live stream වලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ live ඔක්කොම මම දැන් පේනවා ඕගොල්ලන්ට මේ live ඔක්කොම මම දැන් මගේ PC එකකින් free fire වගේ නම් ඔක්කොම අපිට කරගන්න පුළුවන් වැඩේ ස්මූත් දාලා BlueStack MSI ඒ වගේ settings හදාගෙන ඔයගොල්ලෝ මගේ මේ channel එක subscribe කරන්න මේක subscribe කරන්න ඔයගොල්ලන්ට එහෙම හදන්න නම් අපි ටික settings වෙනස් කරගන්න ඕනේ ඒ settings හදන වීඩියෝ තු ඕනේ නම් comment එකක් දාලා තියන්න මම එන මේ වීඩියෝ එකකින් කැපෙනවා subscribe කරන්න comment කරන්න ඔයගොල්ලෝ බෑ දාස comment එකක් දාන්න අනිවාර්යෙන්ම ඒක වටිනවා තව ඉස්සරහට ඕනේ මොන වගේ වීඩියෝ ද කියලා comment එකක් දාන්න හරි යාළුවනේ අපි එනන් කැවෙනවා තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු